රාජ්‍ය බලය ගත්තට පස්සේ බොහෝ දේශපාලන පක්ෂවල හෝ රාජ්‍ය බලය හොබවන අයගේ භූමිකාවේ පොඩි වෙනස්කම් දකිනවා අපි. සමහර වෙලාවට එක සමාගම් වල එහෙම නැත්නම් එක කණ්ඩායම් වල බලපෑම් වලට නතු වෙන්නේ. මේවා පොදු සමාජයට කොයි විදිහටද බලපාන්නේ? නැත්නම් ඇයි ඇත්තටම මේ විදිහේ කණ්ඩායම් වලට මේගොල්ලෝ යටත් වෙනව හෝ නතු වීමක් සිද්ධ වෙන්නේ? ඒකත් මේ ප්‍රජාතන්ත්‍රවාදයේම එක කාරණයක් ඒක. මොකද හේතුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට බලයට පත්වෙන්නට අවශ්‍ය කරන ඕනෑම පක්ෂයකට සිද්ධ වෙනවා යම් කණ්ඩායම් වල විශේෂ සහයෝගය ලබා ගන්නට මහජනතාවගේ ඡන්දයට අමතරව. මහජනතාවගේ ඡන්දයත් ලබා ගැනීම සඳහා විවිධ කණ්ඩායම් වල අනුග්‍රහයන් ලබා ගන්නට සිද්ධ වෙනවා. එතකොට බලයට පත් වුණාට පස්සේ ඒ ආණ්ඩුවට සිද්ධ වෙනවා ඒ තමන්ට අනුග්‍රහය දක්වපු අර විශේෂ කණ්ඩායම් වලට යම් තාක් දුරකට ඇහුම්කන් දෙන්නට සිද්ධ වෙනවා. ඔවුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවනුත් පෙනී සිටින්නට සිද්ධ වෙනවා. ඉතින් මේක මගහරින්න පුළුවන් තත්වයක් නෙමෙයි. නමුත් එහෙම තමන් අනුග්‍රහය ලබන කණ්ඩායම් වල ස්වභාවය මොකක්ද කියන එක වැදගත් වෙනවා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම පක්ෂයක් ඒ විදිහේ විශේෂිත කණ්ඩායම් වල අනුග්‍රහයක් ලබා ගන්නවා නම් පරිස්සම් වෙන්න ඕනේ එතනදී. තමන් බලයට පත් වුණාට පස්සේ එම කණ්ඩායමෙන් පැමිණිය හැකි ඉල්ලීම් කොච්චර දුරට තමන්ට ඉෂ්ට කරන්න පුළුවන් වේද කියන කාරණය කලින් දැනගෙන ඉන්න ඕනේ. එහෙම නොදැන අනුග්‍රහයක් දෙන පළියට සෑම අයගෙන්ම අනුග්‍රහය ගන්න කිව්වොත් එහෙම ආණ්ඩුකරණය කරන්නට බැරුව යනවා. ඉතින් ඕක අපි හුඟක් වෙලාවට දකිනවා ඔය ප්‍රශ්නය. අපිට හොඳ උදාහරණයක් මට මේ වෙලාවේ පෙන්වන්න කරන්න පුළුවන්. දැන් අපි අවුරුදු 10ක් තිස්සේ ඒ කියන්නේ 2015 ඉඳලා අද වෙනකල් බලයට පත්වෙච්ච යහපාලන ආණ්ඩුව 2015 දී ඊළඟට දැන් මේ ආණ්ඩුව වර්තමාන ආණ්ඩුව මේ අවස්ථා දෙකේදීම අපි ජනතාව ඉදිරියේ තියලා තියෙනවා විශේෂිත පොරොන්දුවක්. අර ඉස්සර වගේ හාල් පොල් දෙනවා පොරොන්දු නෙමෙයි මේවා. ඊට වැඩිය සමාජමය වැදගත්කමක් තියෙන පොරොන්දු. මොකක්ද ඒ? අපරාධකාරයන්ට දඬුවම් කරනවා කියන එක. ඒක යහපාලන ආණ්ඩුවෙන් දුන්නා. මොකද අපි දන්න අපරාධ ගණනාවක් තියෙනවා. අපේ මාධ්‍යවේදීන් පැහැරගෙන ගිය ඒවා, ඝාතනය කරපු ඒවා, මාධ්‍ය ආයතන වලට පහර දීපු ඒවා. මේ වගේ ඔය 2005 සිට 2015 දක්වා වෙච්ච අපරාධ, දේශපාලනික අපරාධ ගණනාවක්ම තියෙනවා නොවිසඳිච්ච. දැන් 2015 ආණ්ඩුව පොරොන්දු වුණා මේකට සම්බන්ධ වගකිව යුත්තන්ව නීතිය ඉදිරියට පමුණුවලා ඒ නිසි නීතිමය දඬුවම් පමුණුවනවායි කියලා. නමුත් කළේ නෑ ඒක. ඊළඟට මේ ආණ්ඩුවත් ඒ පොරොන්දුව දුන්නා. නමුත් අද වෙනකල් අපිට පේන්න නැහැ එහෙම කරන පාටක්. දැන් ඒක පිටිපස්සේ තියෙන කාරණේ තමයි ඊටමත් වැදගත් කාරණය. මොකක්ද? මේ කියන දේශපාලන අපරාධ පිටිපස්සේ තිබුණ ප්‍රධාන සාධකයක්. ඒ සාධකය මම කැමති කාරණා 3කට ලඝු කරන්නට. ජාතිය, ආගම සහ යුද්ධය. මේ 3ක්. අපිට ජාතිය ආගම දිගටම තිබුණා. ඒ දෙකට හැම වෙලාවෙම බලයට පත් වෙන පාලකයන් යටත් වුණා, හිස නැමුවා. නමුත් යුද්ධය විසින් අලුත් සාධකයක් එකතු කළා මේ තත්වයට. ඒ තමයි අර ජාතිය සහ ආගම බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ මැදිහත් වීම. එතකොට රණවිරුවා කියලා කෙනෙක් අලුතෙන් අපේ භාෂා විවහාරයට ආවා. එතකොට එක පැත්තකින් ජාතිය තියෙනවා, තව පැත්තකින් ආගම තියෙනවා. ඒ දෙක බේර ගැනීම සඳහා අර පරසතුරු උවදුරෙන් ලංකාව බේරා ගැනීම සඳහා
ඉදිරියට ආවේ ත්‍රිවිධ හමුදාව. දැන් ඒ ත්‍රිවිධ හමුදාවේ ඔය රණවිරුවන් කියන පිරිස ගොඩ නැගෙනවා. අර මම ඉස්සල්ලා කියපු අපරාධ සෑම එකකටම වගකිව යුතු ඔය කියන හමුදා සමාජිකයෝ ඉන්නවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ඉන්නවා. ප්‍රගීතෙක් නැලිගොඩ පැහැරගෙන යාම පිටිපස්සේ ඉන්නවා. අර දරුවන් 11 දෙනෙක් පැහැරගෙන යාම සහ ඝාතනය කිරීම පිටිපස්සේ ඉන්නවා. පොද්දල ජයන්තට පහර දීම පිටිපස්සේ ඉන්නවා. කීර්තිනාරට පහර දීම මේ හැම එකක් පිටිපස්සෙම ඔය කියන රණවිරුවෙක් ඉන්නවා. එතකොට මේ දක්වා 2015 ඉඳලා මේවා පිළිබඳව කෙරෙච්ච පරීක්ෂණ එක තැනකදී නැවතුණා. ඒ නැවතුනේ ඔය කියන රණවිරුවාව ප්‍රශ්න කිරීම සඳහා යොදා ගන්න අවස්ථාව වෙනකොටයි. මොකද ඔහුව දෙන්නේ නැහැ. ඔහුව ඒ හමුදාව ඒ අදාළ පාබල හමුදාව නම් ඒ හමුදාවෙන්, නාවික හමුදාවෙන් නම් ඒ හමුදාවෙන් දෙන්නේ නැහැ යාව. එතකොට පරීක්ෂණ නැවතුණා. අදටත් තවමත් මම විශ්වාස කරන විදිහට ඔය කියන අපරාධ එකක් සම්බන්ධයෙන්වත් නීතිය ඉදිරියට පමුණුවලා ඒ වගකිව යුත්තන්ට දඬුවම් දීමක් සිද්ධ කරන්න බැරි වෙලා තියෙනවා මෙන්න මේ රණවිරුවා මේ මැද්දේ සිටීම නිසා. ඉතින් ඒක නිසා මේ අර දුන්න පොරොන්දු බලයට පත් වුණාට පස්සේ ඉෂ්ට කරනවා කියන එක ඔය විදිහේ සමාජ දේශපාලනික ආගමික සහ ජාතික කාරණා රාශියක් විසින් සීමා කරනවා. ඒක යහපාලන ආණ්ඩුවටත් තිබුණා, වර්තමාන ආණ්ඩුවටත් ඒක තියෙනවා. ඉතින් ඒක නිසා ඒ දේවල් පිළිබඳව විශාල අපේක්ෂාවන් මගේ නම් පෞද්ගලිකව දැන් නැහැ. මම එක්තරා කාලයකදී විශ්වාස කළා මේවා පුළුවන් කියලා නීති ඉස්සරහට ගෙනල්ලා ඒ නිසි ක්‍රියාමාර්ග ගන්න. නමුත් මගේ විශ්වාසය දැන් නැහැ. ඒ දැන් නැත්තේ අර කියපු සාධක තුනට යටත් වෙන පාලකයන් තමයි නිතිපතාම අපිට ලැබෙන්නේ. එසේ නොවන පාලකයෙක් කවද ලැබෙයිද කියලා අපිට කියන්නට බෑ. හැබැයි ඒ වෙනකොට මේක තව කල් ගිහිල්ලා අර අපරාධකරුවන් නීති ඉදිරියට පැමිණීමේ තියෙන ඉඩකඩ හොඳටම වියකිලා ගිහිල්ලා තියෙවි. එතකොට කවදාවත් අපිට ඒකට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා හිතන්නට බෑ. ඉතින් මේක අපේ රටේ විශේෂිත තත්ත්වයක් මේක. සවුත් ඇමරිකාවල ලතින් ඇමරිකාව කියන කලාපෙත් මේක සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ රටවල් බොහොමයක නීති ඉදිරියට ගෙනල්ලා තියෙනවා අවසානයේදී ඒ අපරාධකරුවන්. අපි තාම ගෙනල්ලා නැහැ.